මේවා හොඳ අවබෝධයට ගන්න හැම කෙනා. අවබෝධයට අරගෙන නිවෙන්න පින්වතුනි. දවසින් දවස නිවෙන්න ඔබ. එච්චරයි. ඔබ අනිත් අයව නිවන්න. ඔබත් නිවෙන්න. උදව් උපකාර කරන්න අනිත් අයට පින්වතුනි. කවදාක්වත් සසර බැම්මට අහු කරන්න එපා. ඔබ කොච්චර ආදරේ වුණත් සසර බැම්මට අහු කරන්න එපා. ඒකයි ඔබට මේවා තේරුම් කරන්න පින්වතුනි. දැන් ඔබ හිතලා බලන්න ඔබ අම්මා ඔබට දරුවව ඕනේ. ඒකට නිවන් දකින්න ඕනේ. ඒකට නිවන් දකින්න දෙන්නේ නැහැ ඔබ. ඒක නිවන් දකින්න ඕනේ නැහැ. ඔබට ඕනෙත් නැහැ. කිසි ගැටලුවක් නැහැ. නමුත් ඒකට නිවන් දකින්න ඕනේ ඔබ ඊට අහුරගෙන ඉන්නවා. අන්න එතන පොඩි භයානකත්වයක් තියෙනවා. පොඩි නෙමෙයි. ඇඟපසක පෙන්නලා පිළිකාවක් හැදුනා නම් නිවන වහලා මොකක් හැදෙයිද කියලා ඔබ හිතලා බලන්න. ඒකයි ඔබට කියන්නේ පින්වතුනි. එක වෙලාවකට ඔබ හිතයි කරුමයකට අම්මා කෙනෙක් උනේ කියලා. ඇයි? ඔබට හිත දෙන්නේ නැහැ. අනේ මට දරුවෝ ඕනේ. හැබැයි දරුවට නිවන් දකින්න ඕනේ. ඒක නිවන් දකින්නමයි ආවේ. ඒකයි අපි ඔබට මේවා පෙන්වන්නේ. වෙන මොකුත් හින්දා නෙමෙයි. ඕන නැති එකට ඕනේ නැහැ පින්වතුනි. කිසි ප්‍රශ්නයක් නැහැ. නිවන් දකින්න ඕන නැති එක්කෙනා. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. එයා සසරේ යන්න ඕනේ. එයා සසරේ ගිහිලා කවදාද දවසක එයාට හම්බෙන්න ටික හම්බෙලා ඉතින් බුදුරු හත පිපෙන්න වගේ උපදිනවන්නේ. දැන් මට මතකයි ඒක දරුවෙක් කියනවා ආඳුරනේ මට මේ පැවිදි වෙන්න ඕනේ. නමුත් මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් ඉන්නවා. මම ගා පුතේ අතාරින්න එපා. මොකද ගර්ල්ෆ්‍රෙන්ඩ් උඹට ආයි හම්බෙන්නේ නැහැ. බුදුරු නම් ඕන තරම් හම්බ වෙයි. ඔබ හිතන්නේ ඔය කාරණාවල තියෙන බරපතලකම කොච්චරද කියලා. මේ සතර මහා ධාතු පුඤ්ජයක් හින්දා වෙනදෙනි භාග්‍යවතුන් වහන්සේට පිටුපාන්නේ මිනිස්සු. නිවනට පිටුපාන්නේ. මේ අම්මා තාත්තා කැමැත්ත දීලා තියෙනව කොල්ල වෙන්නේ නැහැ. සමහර කොල්ලෝ තාම බලනවා නැකත්. නැකත හොඳද බලනවා තාම. ඒගොල්ලෝ දන්නේ නැහැ මොකද්ද මේ වෙන්නේ යන්නේ කියලා සසරේ. ඒ කාටවත් දොස් නගනව නෙමෙයි. මේක ඇත්ත යුක්ති සත්‍ය දැනගන්න කියලා අපි මේ කියන්නේ. දැනගෙන මෙතනින් මිදෙන ක්‍රමය හදාගන්න කියලා. ඒක නිසා පින්වතුනි ඔබට මහණු වරමක් මේ හම්බෙලා තියෙනවා. ඔබ වෙනුවෙන් දහම කතා වෙනවා පින්වතුනි. මේ ඔබ භාග්‍යවතුන් වහන්සේට පූජා කරන පූජාව මේ ඔබට පෙරලා හම්බ වෙන්නේ පින්වතුනි. දෙන දේවල් ලැබෙන විදිහ. ඒක නිසා ඔබ හැමතිස්සෙම පින්වතුනි මෙත වඩන්න අනිත් අයට මහා මෙත වඩන්න පින්වතුනි. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු අරිය මෙත වඩන්න. ආර්යයන් වහන්සේලා සතු මේ මෙත්තා ශක්තිය වඩන්න පින්වතුනි. ඔබ හැමතිස්සෙම අදිස්ථාන කරන්න. මේ ලෝක සත්‍යයට මේ යහපත වෙන්න කියලා. මේ ලෝක සත්‍යය කාමයෙන් දුරස් වෙන්න කියලා පින්වතුනි. ඔබ කිසිම අවස්ථාවක ඉඩක් තියන්න එපා ලෝක සත්‍යයට කාමයේ පැත්තට ඇදිලා එන්න. ඔබ පුළුවන් තරම් උත්සාහ කරන්න පින්වතුනි ඒ ලෝක සත්‍යයේ කාමයට බීජයක් නොවී ඉන්න. හැමදෙස්සෙම ඔබගේ හිතෙන් යන්න ඕන එකම දෙයයි පින්වතුනි. ලෝක සත්‍යය මේ කාමයෙන් නිදහස් වෙන්න කියලා. මේ ලෝක සත්‍යය මේ සතර බන්ධනෙන් නිදහස් වෙන්න කියලා. ඒක නිසා ඔබ ඊළඟට හැඳුමක් ආයිත්තමක් ගනිද්දී පින්වතුනි පුළුවන් තරම් බලන්න. ලෝක සත්‍යය මේ අගුලේ වැටෙන්නේ නැති වෙන්න. එහෙම දෙයක් කරන්න පුළුවන් නම් කරන්න. නමුත් අනුම තරමේ හිතඟි පවත්තන්න පින්වතුනි. මොකද ඔබට සමහර විට සමාජයේ ඉන්න ඔබට සමහරට විලාසිතාවන්ගෙන් අයින් වෙලා ඉන්න බැරි වෙයි. එහෙම ගෙදර ඉන්න වෙන හේකුත් නැහැ. ඒත් ඔබගේ හිතේ තියෙන ඕන එක අදහසක් වෙනවා. ලෝක සත්‍යයට මේ යහපත වෙන්නේ.